welcome and welcome back to my YouTube channel. ඉතින් ඔන්න මගේ WhatsApp channel එකේ මම කිව්වා වගේම අද මගේ අලුත් room එකේ room makeover එකේ first episode එක තමයි ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් මේ වගේ study room එකක් නෙමෙයි මම හදන්නේ. මම room එකේ විස්තර ඔයාලට ඉස්සරහදී episode වලදී කියන්නම්. එහෙනම් අපි පළවෙනි episode එක බලන්න යමු. ඉතින් මේක තමයි මම මේක් ඕවර් කරන්න යන රූම් එක. මුලින්ම කියන්න ඕනේ ඔයාලට මේක අපේ ගෙදර ගබඩා කාමරේ වගේ තිබ්බ කාමරයක්. ඉතින් මේක අපි වැඩි පාවිච්චියට ගත්තේ නෑ. එක බඩු දාලා තමයි තිබුණේ. ඉතින් අපේ අම්මා මට කිව්වා මේක ඉතින් මට හදාගන්න කියලා. එතකොට ඉතින් මේ කාමරේ use වෙන නිසා. ඉතින් මගේ රූම් මේක් ඕවර් එකේ first step එක විදිහට ඉතින් ඔන්න මම කළේ මුලින්ම කොළ පාට කාමරේ සුදු පාට කරපු එක. මේ පාර ඔන්න ඉතින් මම නෙමෙයි සුදු පාට තීන්ත එක ගාන්නේ අපේ ගෙදරම පේන්ට් කරන නිසා. ඉතින් මම මගේ මේ කාමරෙත් පේන්ට් ටික ගාගත්තා. ඉතින් දැන් නම් සුදු පාට ඔක්කොම ගාලා ඉවරයි. දැන් නම් කාමරේට පොඩි එළියක් ආවා. ඉතින් දැන් මේක තමයි මගේ කාමරේ දැන් තියෙන තත්ත්වය. ඉතින් ඊයේත් අලුතෙන් බඩු වර්ගයක් ආවා මගේ කාමරේට. ඒ වුණාට තාම පේන්ට් වැඩ ටික ඉවර කරේ නැති නිසා මම ඉතින් ඔය බඩු ටික දැන් දාලා තියෙන්නේ. ඉතින් දැන් මම හදන්නේ මෙන්න මේක පේන්ට් කරන්න. ඉතින් මම ඔයාලට කිව්වනේ මේ කාමරේ අපි පාවිච්චිට ගත්ත නැති කාමරයක් ඉතින්. ඉතින් මේ කාමරේ දැන් ගොඩක් බඩු අයින් වෙනවා. ගොඩාරියක් බඩු මන් තියාගන්නෙත් නැහැ. මට තාම අයිඩියා එකකුත් නැහැ කොහොමද මම මේ ටික arrange කරන්නේ කියලා. ඒක අපි ඉස්සරහට බලමු. ඉතින් මේ කාමරේ ටයිල් කරලත් නැහැ. එතකොට ඉතින් මම බැලුවේ අපේ අම්මා නම් කිව්වා කාපට් එකක් දාන්න කියලා. ඒ වුණාට කාපට් එකකට වඩා මට හිතුණා ෆ්ලෝර් පේන්ට් එකක් ගන්න එක හොඳ වෙයි කියලා. එතකොට ෆ්ලෝර් පේන්ට් එක ගන්නත් තියෙනවා. වැඩ ගොඩයි. දැන් එහෙනම් අපි මේක පේන්ට් කරන්න යමු. ඔයාලට කිව්වොත් මාව පොඩි කාලේ බත් කැව්වේ මෙන්න මෙයාට බය කරලා. මේ ඉන්නේ අපේ ඊරමාව. ඇත්තටම කිව්වොත් එයාව දැක්කම බය හිතෙනවා. ඉතින් දැන් මං හදන්නේ මේක සම්පූර්ණයෙන් සුදු ගන්න. මං දන්නේ නැහැ ඒක හොඳ වෙයිද කියලා. අපි ඉතින් ගාලම බලමු. සුදු ගාලා ඊට පස්සේ මම බ්ලැක් වලින් පොඩ්ඩක් highlights ටිකක් දෙන්න තමයි බැලුවේ. දන්නේ නැහැ වෙන විදිහකට ඉතින් කරන්න තමයි හිතන් ඉන්නේ. දැන් එනම් මුලින්ම සුදු ගාලා ඉමු. ඉතින් මම සුදු පේන්ට් එක හදාගත්ත කියන්නේ අපේ තින්ද ගාපු එක්කෙනා හදලා ගිහින් තිබ්බ පේන්ට් එකක් තිබ්බ මම ඒක ගත්තා. මම දන්නේ හරිද කියලා. එයත් නෑ අද අහන්න මට කවුරුත් නෑ. ගාලා බලමු. මට හිතෙන්නේ මට මේකේ කෝඩ් දෙකක්වත් ගන්න වෙයි මේ පාටේ යවන්න නම්. මං ගිහිල්ලා ඇඳුමත් පොඩ්ඩක් මාරු කරන් ආවා. තේරෙන විදිහට හොඳ තීන්ත නාන්න වෙන සීන් එකක් තියෙන්නේ. අල්පෙටියම ඉන්නවද? ඉතින් මං හදන්න යන කාමරය ගැන කිව්වොත් මම හදන්න යන්නේ මගේ ෆැෂන් ඩිසයින් ස්ටඩීස් වලට අදාළ වෙන කාමරයක්. මොකද අපිට දැන් 4th year වෙනවනේ මගේ ඉන්ටර්න් වලින් පස්සේ. එතකොට ඉතින් ඇත්තටම ගොඩාක් වැඩ කරගන්න තියෙනවා. ඒ නිසා ඉතින් මට හිතුණා මේ වගේ කාමරයක් දැන් කලින් තියාම හදාගෙන තියාගන්න එක හොඳ වෙයි කියලා. ඒ වගේම තමයි ඉතින් මම පොඩි කාලේ ඉඳන් මාරම ආසාවෙන් හිටියා මේ වගේ රූම් එකක් හදාගන්න. ඉතින් අපි බලමු හොඳට හදාගන්න රූම් එක. ඇත්තටම හිතුවට වඩා ගොඩක් අමාරු වුණා මේක පේන්ට් කරන එක. ඒ වගේම තමයි මාරම මහන්සි. ඉතින් ඔන්න මුළු වෝල් ආර්ට් එකේම සුදු ගාලා ඉවරයි. මම හිතනවා තිබ්බට වඩා නම් හොඳයි කියලා. මම තිබ්බ කලර්ස් වලට ආස නැහැ. දැන් මම මේකේ කළු ගානවා. ඒ නිසා මම කෝඩ් දෙකක් ගෑවේ නැහැ. අහන්නකෝ ඉතින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඊයේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම ඔයාලත් එක්ක vlog එකක් share කරගන්නේ සෙන්සුරාදා හවස 6ටනේ. ඉතින් මට ඊයේ vlog එක ඇත්තටම ගේන්න බැරි වුණේ අපේ අක්කට ඊයේ දවල් ඩෙන්ගු පොසිටිව් වුණා. ඉතින් හිතුවේවත් නැති විදිහට
ඉතින් එහෙම තමයි ඉතින් ජීවිතේදී එක එක ප්‍රශ්න එනවා එකපාරට අපි හිතන්නේවත් නැති විදිහට. ඉතින් ඒ දේවල් වලට අපි මුහුණ දෙන්න ඕනේ. ඉතින් අපේ අක්කගේ බබත් තාම චූටිනේ. ඉතින් එයාව බලා ගන්නත් ඕනේ. අපේ අක්කව බලා ගන්නත් ඕනේ. ඉතින් අපේ කසින්ස්ලා හැම ගොඩාක් උදව් කරනවා අපිට. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම මට බ්ලොග් එකක් ඊයේ ගේන්න බැරි වුණේ. ඇන්ටිකෝ කෝ ඒකත ඇන්ටිකෝ. ඉතින් මට මේ රූම් එක හදාගන්න උදව් කරන්නේ අපේ අම්මයි තාත්තයි. ඉතින් මට අවශ්‍ය කරන හැම බඩුවක්ම අරන් දුන්න අපේ අම්මයි තාත්තයි. ඉතින් අම්මයි තාත්තටයි ගොඩාක් thank you කරනවා මම මේ බ්ලොග් එකේම. පොඩි කාරින් නම් ඉතින් මට අවශ්‍ය කරන හැම දෙයක්ම දීලා මාව සතුටු කරන්නේ ඉතින් අම්මයි තාත්තයි තමයි. ඉතින් ඒ වගේම තමයි මමත් මේ විදිහට මහන්සි වෙලා හොඳ තැනකට යන්න ගොඩාක් මහන්සි වෙන්නේ අම්මයි තාත්තයි වෙනුවෙන්ම තමයි. විදිහට තමයි ඉතින් ෆයිනල් ලුක් එක ආවේ. මං හරියටම ඔයගලන්ට ඊළඟ එපිසෝඩ් එකේදී ෆයිනල් ලුක් එක පෙන්නන්නම්. ඉතින් දැන් මං ඔයාලත් එක්ක මං අලුතෙන් ඕඩර් කරපු ඩමි එක ෆිට කරන්න තමයි හදන්නේ. සෙට් කරන්න තමයි හදන්නේ. අද ෂවුට් අවුට් ලැබෙන 5 දෙනා කවුද බලමු. උෂාරි නංගි, සෙනරි නංගි thank you කමෙන්ට් එකට. ජන්ති නංගි, ප්‍රසාදි නංගි ඔය දෙන්නටත් thank you. තුෂානි නංගි ඔයාටත් ගොඩක් thank you. මම මේ ඩමි එක ඕඩර් කරලා තමයි ගෙන්න ගත්තේ. ඉතින් ඩිලිවරි ෆී එකත් එක්ක ඩමි එකේ ප්‍රයිස් එකත් එක්ක ඔක්කොම මට ගියේ 15000ක් වගේ. ඉතින් ඔයාලට ඕන නම් මම ඩීටේල්ස් දාන්නම් පල්ලෙහෙන්. ඔයාලටත් පුළුවන් කැමති නම් ගිහින් ඕඩර් කරගන්න. ෆයිනල් ස්ටෙප් එක විදිහට ඔන්න උඩ කෑල්ල විතර හයි කරන්න තිබ්බේ. ඔන්න මගේ ඩමි එක දැන් රෙඩි වෙලා ඉවරයි. My new friend. අපි දාමු මෙයාට නමක්. අපි මෙයාට කියමු. මෙයාට නමක් දාලා ඔයාලට ඉස්සරහා එපිසෝඩ් එකේ කියන්නම්. ඉතින් මම හිතනවා ඔයාලා මගේ රූම් මේකෝව් එකේ එපිසෝඩ් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකට ආස වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් දෙවන එපිසෝඩ් එකෙන් ඉස්සරහට හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. බයි.